ඔය සරල කතන්දරේ MCQ වල ලකුණු හදාගන්න තියෙන හොඳම ක්‍රමය MCQ විවරණය කරන එක. ඒක දෙකක් නෑ. ඒක තමයි අංක 1ේම ක්‍රමය. තමන්ගෙන් MCQ ලකුණු අඩුයි නම් ඒක මේක හදික පේපර් විවරණය කරලා ඊළඟ හදියේ MCQ 40න් 38ක් විතර බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වැඩ කරන්නේ නෑ මේක. විවරණය කරගෙන යනකොට අපි පේපර්ස් 4-5ක් කරද්දී අපි එහෙන්න පුළුවන් හැම මොඩල් එකකින් වගේ ප්‍රශ්න අපේ පැත්තෙන් කවර් වෙනවා. ඊට පස්සේ එන ප්‍රශ්න ඔක්කොම ඒ ආකෘතියෙන් ප්‍රශ්න තමයි සෑහෙන ප්‍රමාණයක් නැවත හම්බෙන්නේ. ඒතර අපිට ඒව කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව එක පේපර් එකක් විවරණය කරලා ලකුණු වැඩි වෙයි. එහෙම හිතන්න එපා. ඒක මාසෙක දෙකක ප්‍රොසෙස් එකක්. ඒක මාසයක් දෙකක් MCQ ටික විවරණය කරන් යනකොට ඒ කියන්නේ MCQ පේපර් දෙකයිනේ එක මාසයකට සෙට් වෙන්නේ දැනට. තව මාස 3කට පස්සේ නම් එක සතියකට MCQ 50 ගානේ සෙට් වෙනවා. ෆුල් පේපර්ස් අර ෆයිනල් පේපර්ස් කියලා පටන් ගන්න ඕනේ. ඕගොල්ලන්ගේ අප්‍රේල් වගේ ඉඳන් ෆයිනල් පේපර්ස් පටන් ගන්න අදහස තමයි අපි ඉන්නේ. අප්‍රේල් නැතත් මැයි ජූනි ජූලිවත් ෆයිනල් පේපර්ස් යනවා. සමහරක් විට අප්‍රේල් අග වෙද්දි ෆයිනල් පේපර්ස් පටන් ගන්න පුළුවන්. අපි දැන් මේ ජනවාරි ඉන්නේ. ඒතර අපිට මාස 3ක් වගේ තමයි මෙහෙම යන්න තියෙන්නේ. මෙහෙම යන්න තියෙන කේ හොඳේ තමයි ෆයිනල් පේපර්ස් පටන් ගද්දී ඕගොල්ලන්ට තේරෙයි එක සතියට MCQ එකයි ඉසේ එකයි දෙකම යනවා. ඒවත් ලොකුත් වැඩි. ඒ කියන්නේ MCQ 50ක් විතරනේ. ඒ ලෝඩ් එක වැඩි. එතකොට ගොඩාක් වෙලා ගන්න අපිට බෑ පේපර් එකට. ඒ කියන්නේ එක සතිය MCQ එකත් බලන්න ඕනේ. ඉසේ එකත් බලන්න ඕනේ. ඒතර දැන් සති දෙකක වෙන වැඩ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් කරන්න යනවා තනි සතියට. සහ අනිත් පැත්තට විභාගෙට මාස 4යි 3යි කියද්දි ඕගොල්ලෝ අනිත් පැත්තෙන් පන්තිවල වැඩක් වැඩි. එතකොට දැන් ඕගොල්ලෝ පේපර් විවරණය කරන නිදහස ඕගොල්ලන්ට ඒ කාලෙට නෑ. හොඳට වෙලාව අරගෙන පේපර් විවරණය කරනවා නම් කරන්න පුළුවන් මේ ඉදිරි මාස 2-3 විතරයි. අප්‍රේල් වලින් පස්සේ ආයේ එහෙම නිදහසේ පේපර් විවරණය කිරිල්ලක් කියලා නෑ. හෙන්න කලබලයක් මැද ටට්ටක් ගාලා කටුවට සමහරක් වෙලාවට පේපර් එකේම කුරුටු බලි ගගා විවරණය කරන ඒ වගේ අර ඉක්මනට වැඩ කරගන්න තැනට මාරු වෙන්න වෙනවා ෆයිනල් පේපර්ස් පටන් ගද්දි. කෙලින්ම වැඩ ඩබල් එකටත් වඩා වැඩි එක සතියකට. එතකොට ඊට කලින් දැන් තියෙන ටයිම් පීරියඩ් එක පුළුවන් තරම් මේ MCQ විවරණය කරනවා වැඩ කරලා තියන්න. MCQ පේපර් 5ක් විවරණය කරලා ඒ කියන්නේ මාස 2ක විතර වැඩක් යනකොට තමයි ඕගොල්ලන්ට අර MCQ ඇහෙන්න පුළුවන් හැම මොඩල් එකේම විවරණ ඕගොල්ලෝ ලියලා තියෙනවා වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට કોઈ ප්‍රශ්නයක්වත් ඕගොල්ලෝ දන්න මොඩල් එකේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඒක. ඒක කරන්න බලමු. කොහොමද මම හින්දා MCQ වලට මම කරලා තියෙන වැද්දගත්ම තීරණාත්මක දේ මම මේ ලෙවල් කරන කාලේ MCQ විවරණය කරපු එක. ඒ කියන්නේ මම මගේ ආකෘතිය වනේ මම ඕගොල්ලන්ට කලින් කියන්නදී මම පේපර් එක ඉවරනාට පස්සේ ඩිස්කෂන් අරෙන්ජ්මන්ට් තිබ්බට පස්සේ අර වෙනම කොලයක් අරගෙන ඒ කොලේ පිටුව 8කට වගේ බෙදා ගන්නවා. ප්‍රශ්න අංක ටික ඒකේ එක කොටුවේ දාගෙන යනවා. ඊට පස්සේ ඒ කොටුව පෙරෙන්නේ ඒ ප්‍රශ්නට අදාළ විවරණේ ලියාගෙන යනවා. මම ඕගොල්ලන්ට පළවෙනි පේපර් ඩිස්කෂන් එකේදී කිව්වා ඔහොම එකක් කරන්න කියලා. වෙනම මෙහෙම එකක් කරා මෙහෙම කොටු වලට කඩාගත්තා. පළවෙනි ප්‍රශ්න දැම්මා ඒක විවරණය කරා. දෙවෙනි ප්‍රශ්න දැම්මා ඒක විවරණය කරා. තුන්වෙනි ප්‍රශ්න දැම්මා ඒක විවරණය කරා. හතර ඔහොම කරගෙන යනවා. මොකක් කරේ ප්‍රශ්නයක් ලේසි නම් මම ඒක ඉතුරු කරලා ඊළඟ එකට යනවා. අර ගොඩාක් ලේසි ඒවා හැමදාම එකම වගේ ඒවා විවරණය කරගෙන ඉඳලා තේරුමුකුත් නැහනේ. පේපර් 2-3ක් විවරණය කරද්දී ඊට පස්සේ යද්දී පේපර් එකේ ප්‍රශ්න 10ක් විතර කලින් කරපු જાති වල ඒවා. ඒවා ඕනේ නැහැ. ඒවා ඉතුරු කරලා ඊළඟ ඒවට යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහමද ඕක කරා එකක්. ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. හැම මාසෙම අන්තිමේට ඒ මාසෙට අදාළව මම විවරණය කරපු MCQ පේපර් ටික තියෙනවනේ. ඒ පේපර් ටිකට අදාළ කොළ ටික හරි පොත හරි මම කොළවල කරලා පේපර් එකත් එක්ක ක්ලිප් කරලා තිබ්බ එක මම කිව්වේ ඒක Tamanට ගැලපෙන විදිහට පොතක කරගෙන යන්නත් පුළුවන් අවුලක් නැහැ. මම කරන දෙයක් තියෙනවා හැම මාසෙම අන්තිමේට ඒ මාසෙට අදාළව ওই විවරණය කරපු කොළ ටික අරගෙන ඒවල තියෙනවනේ ඉතින් මම විවරණ ලියපුවා මම ඒ ටික නැවත බලාගෙන යනවා. නැවත බලාගෙන යද්දි මට සමහරක් ඒවා අහුවෙනවා ටිකක් දැන් අමතක වෙලා වගේ ගිහිල්ලා. ඒ කියන්නේ විවරණේ ලිව්වට දැන් වෙද්දි මතක නැහැ. එහෙම වෙනවා හරියද? සාමාන්‍ය මිනිහෙක්ගේ ඔළුව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ සතියක් යනකොට තමයි ඉගෙන ගත්ත දේන් 150ක් අමතක වෙන්නේ. ඊට තව සතියක් යනකොට ඒක 120 වගේ දුරටම අමතක වෙලා යනවා ඔක්කොම ටික. ඒ කියන්නේ අර මාත්‍රිකා අනුමාත්‍රිකා විතරයි මතක. ආයෙ මොකුත් මතක නැහැ. ඒක තමයි normal human brain එක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒකට කේන්ද්‍රික ගාලා වැඩක් නැහැ. ඒකට ගැළපෙන විදිහට මොකක් හරි මේ ක්‍රමවේදයක් හදන්නයි තියෙන්නේ. කොහොම හරි මේ මම කරන දේ මාසෙ අන්තිමේට අර ටික ආයෙ බලනවා. බලද්දි දැන් මට තේරෙනවා සමහරක් ඒවා ආයෙ අමතකයි කියලා. මම ඒ ටික නිකන් highlight කරනවා. කියවගෙන මම highlight කරලා අන්තිමේට වෙනම මම පොඩි පොතක් තියාගෙන තියෙනවා. අර ගොඩක් ළමයි කරන වැඩක් තියෙන මේ අර වැදගත් MCQ කරුණු එකතු කරන්න වගේ පොඩි පොතක් තියානින්. එහෙම පොතක් තිබුණා. බයෝ වලට එහෙම සෑහෙන ලොකු එකක් තිබෙනවා. ඒ කියන්නේ බයෝ වල තමයි ලොකුම පොත තිබුණේ. ෆිසික්ස් වලට එහෙම පොතක් තිබෙන්නේ නැහැ. ෆිසික්ස් වල මම ඒක කරන්න ගියාට ඒක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ගණන්නේ තියෙන්නේ අර තියරි කියලා පොතක එකතු කරන්න පුළුවන් මට්ටම එකක් නෙවෙයි ෆිසික්ස් කියලා තියෙන්නේ. ඒක ඉතින් පුළුවන් තරම් ගණන් අදහද යෑමක් තියෙන්නේ. අර කෙමිස්ට්‍රි වලට බයෝ වලට ඕක කරන්න පුළුවන් වුණා. ඒකට අදාළව වෙනම පොතක අර විවරණ වල මට හවුවෙන වැදගත්ම දේවල් වෙනම එකතු කරනවා. එතන මම විවරණය කරනවා ඒ සතියේ මාසාන්තිමේට මාස කරපු ඔක්කොම විවරණ ටික අරන් නැවත බලන් යන ගමන් ආයේ දෙවෙනි වතාවක් බලද්දි වඩා වැදගත් කියලා හිතෙන ඒවා ටික වෙනම MCQ බෑන්ක් කියලා මම නිකන් ඒකට නමක් දාගත්ත එකක් තිබ්බා. ඒත් ඒ කාලේ මොකක් හරි පන්තියක කරපු වැඩකට අදාළව උපුටාගත්ත වචනයක් හරි MCQ බෑන්ක් හරි ඕං මොකක් හරි ගන්න නමකුත් දාගෙන ඒක පොතේ කරුණු අංක දදා ලියනවා. ඉතින් කරුණු 200 ගණන් 300 ගණන් ඒක ලියවෙනවා ටික ටික යද්දි. කරුණු 500 600 ඒ වගේ ගණන් දක්වා ඕක ටික ටික මට හරියම ඉලක්කව මතක නැහැ. බයෝ වල කොහෙටද කියලා ලොකු ප්‍රමාණයක් ගමන එක පොතක් ඉවරලා තව පොතක් එකට අමුණන්න වෙන මට්ටමට එහෙම බයෝ වල එහෙම අර එහෙම විශේෂ කරුණු පේපර්ස් වල අහුන එකපාරක් විවරණය කරද්දිත් ඊළඟ සැරේ බලද්දිත් වැදගත් කියලා හිතුණ කරුණු එකතු කරනවා.
ඊට පස්සේ විභාග කියන්නේ වාර විභාගයක් ආවොත් හරි නැත්නම් ටිකක් අර තීර්ණාත්මකව කර විභාගයකට කලින් දවසේ ওই MCQ පොත තමයි බලන්නේ මම. ඒතර මම පන්තිවල කරලා තියෙන වැඩ වලින් මට සාමාන්‍යයෙන් පේපර් වලදිත් කරලා විවරණය කරලත් ඒත් අමතක වෙන ටික මං ගාව වෙනම පොතක තියෙනවා. ඒ ටික බැලුවා කියන්නේ මට කිසිම දෙයක් අමතක නැහැ වගේ තමයි ආසන්නව. අර නොදැනුවත්ව හිම්මෙන් අමතක වෙන කරුණු කොහොමද තියෙයි. නමුත් ඉතින් පේපර්ස් කරද්දී අර හිම්මෙන් ඒ වගේ දේවල් කොහොමත් ආයේ මතක් වෙනවනේ. වැදගත්ම කරුණු ටික ඔක්කොම අපි ගාව වෙනම පොතක තියෙනවා. මම කියන්නේ තමන් මේක දැනන් හිටියේ නැත්නම් මේ වගේ කරුණක් ඒ පොතේ එකතු වෙන්න ඕන මට්ටම එක. ඒතර ආයෙ තමන් බලාගෙන යද්දී අර ඒ කියන්නේ කිසියම් මොකක් කරේ හිතන්නකෝ වාර විභාගයක් තියෙනවා නම් ෆස්ට් අයි ළමයෙකුට නැත්නම් ඒ ලෙවල් වලට කලින් හරි නැත්නම් අර ෆයිනල් පේපර්ස් වගේ පටන් ගන්න කිට්ටුව හරි නැවත මේ පොත බලනවා. ඒතර මේ වෙනකන් ඉගෙන ගත්ත ඔක්කොම වැදගත් දේවල් ටික එක එකතු වෙලා තියෙනවා. හරි මේකේ පළවෙනි වාක්‍යය